සුබ දවසක් හැමෝටම. අපි මේ අලුතෙන් පටන් ගත්ත මේක මුල් ඒරියාවේ හොස්පිටල් එක පොඩ්ඩක් එහාට යන්න තියෙන වැඩි අලුත් වැඩි. මේක තියෙන්නේ අපිට රීප්ලේන්ට් එකක් තියෙන සම්පූර්ණ පිටවටේ එතකොට ගේ ඇතුළ ඔක්කොම රීප්ලේන්ට් එකක් තියෙන්නේ. අපි කොහොමද බලමු වැඩේ යන්නේ. අපි ඊයේ තමයි වැඩේ පටන් ගත්තේ. දැන් අපි කරන්නේ මේක ඉස්සලම සුද්ධ කරගන්න. මේ ෆංගස් ඇදිලා බිත්ති වල අර මේ පොඩ සවුත් වෙලා තියෙන්නේ. බලමු කොහොමද වැඩේ තත්ත්වය කියලා. වැඩේ කොහොමද යන විදිය කොහොමද කරගන්න පුළුවන්. අපි කට්ටිය වැඩ අද බලමු කොහොමද වෙන්නේ කියලා. මොකෝ සිද්ධි? අරට කියන්නේ නැහැ. මේ කම්බි වල වා ගා ගන්න එපා. කරන්ට් කොහෙද තියෙනවද දන්නේ නැහැ. ඔව් ෂුවර් නෑ කරන්ට් එක. අපි අජියා සුපිරිදි පාරේ හැමදාම වැඩ ඉතින් අජියා උදේ පාන්දර ඇවිල්ලා උදේ පාන්දර වැඩ හයිට ඉතර ඉන්නේ නැත්තත් අද පොඩ පරක්කුණා නේ එක දවසක් පරක්කුණා ඇති කියවන්න අජියයි අපි මේකේ මේ ඔක්කොම මේ ස්කර්ටින් වලට ටේප් ගහලා පොටි ටික දාගෙන යන ගමන් තියෙන කියන්නේ මේ එජ් වලට පොටි දාන්න ඉලා තියෙන මේකේ එතකොට මේ පැට් ටිකක් තියෙනවා මේව නම් සුද්ධ කරලා ජොයින් ටේප් දාලා හදන්න වෙනවා. අන්න අපේ නෝනා අයිස් ගහනවා. වැඩ කර හැඩෝ. ඇවිල්ලා. ඈ? ඇයි? හොඳයි. දාන්න ගන්න තමයි දාන්නේ. මේ බිත්ති කෑල්ලක් තියෙනවා ගාන්න බ්‍රයින්ඩ් හෝල්ඩර් එකක් තියෙනවා සම්පූර්ණ මේකේ උඩ ඔක්කොම දැන් මේ ටික මේ හොදගෙන යන ගමන් තියෙන්නේ ෆංගස් ටිකක් තියෙනවා ලිස්සනවා නේ බර යන්න මේක අම්මට මැෂින් එකේ ස්පීඩ් වලට කවන්නේ ප්‍රෙෂර් ගන්න කඩන්නේ නෑ මේ බිත්ති කෑලි කොහොම මේක ඔය පල්ලෙහාට යනකම් ඔය ටික තමයි අපිට කරගන්න තියෙන ඇතුළ පිට ඔක්කොම අද සුද්ධ කරලා හෙට ඉඳන් තමයි තීන්ත ඇප්ලයි කරන්න පටන් ගන්නෙ. අද තීන්ත ගා ගන්න පුළුවන් තත්ත්වයට අද හදාගෙනලත් තමයි තියෙන්නේ. කියන්නේ තියෙන ෆංගස් ඔක්කොම යවලා සුද්ධ කරලා පොටි ගැලවෙනව ගලවලා ආයෙ පොටි දාලා කොහොමද බලන්න ඉස්සරහට වැඩි කොහොමද වෙන්නේ කියලා වීඩියෝ එකක් දාන්නම් ආයෙ.